මෙන්න අද ඔබට ගෙනාව දුර්ලභ ශාකයක් නැත්තම් ගසක්. මෙන්න ඔබට දැක ගන්න පුළුවන් නවසී පොල් ගස. මේ ගසට නම් අවුරුදු 3මාරක් තමයි වෙන්නේ. මේ විදිහට වර්ධනය කරගන්න නිසි ජලය සහ නිසි කාබනික පොහොර දීම මගින් තමයි මේ විදිහට හදාගත්තේ. මේ ශාකය දුර්ලභයි. විශේෂයෙන් මේ ගෙඩි අතින් උන සුද්ධ කරන්න පුළුවන්. පොල් ලෙල්ල කියන ලෙල්ල අතින් සුද්ධ කරන්න පුළුවන්. ඒ වගේම පෙන් රසයි කියනවා. අදත් එක් ලෙල්ලත් එක්කම කන්න පුළුවන් කියනවා. ඒ වගේ තමයි මෙන්න මේ තමයි ප්‍රථම මල. මේ ශාකයේ ප්‍රථම මල තමයි මේ නවසි පොල් මල. දෙවෙනි මලත් ආවා. මේ තියෙන්නේ ඒක නම් කුඩායි. මේ තියෙන්නේ දෙවෙනි මල. ඔබට පේනවා ඇති. ඔබට සතුටුත් ඇති. ඔබත් මේ ආකාරයෙන් ඔබේ ගෙවත්තේ ශාකයක් හදාගන්න උත්සාහ කරන්න. ඇත්තටම හරි සතුටුයි. දුර්ලභයි. ස්තුතියි.